සරම කරට කකුල පෙරට ඉස්සරහට තියමු මිතුර පරණ මතක තිබුණු විදිය හිටපු විදිය තොපිට මොකද පුලනුව කියලපු විදිය පට ගාගෙන නටපු නැටුම මිරිඟුව දෙක දුවන විටක කෙලවෙනකොට හෙනම අවුලා මේක මේ 2024 දෙසැම්බර් වල අපි ප්ලෑන් කරලා තිබු වැඩක්. ඉතින් මේක මේ එපිසෝඩ් මේ 16 වෙන්න මචං ඔය කට්ටියම ක්‍රූ එකේ මාන්සියෙන්ද මේක මේ මෙතනට ගේන්නේ ඒ කට්ටියගේ මාන්සිය. ඉතින් මචං මේ කවදාද දවසක මෙහෙම ස්ක්‍රීන් එකක් දාලා මේ ප්‍රීමියර් පාටි එකක් කියන්න මචං මගේ ටික කාලෙක ඉඳන් කියන්නේ ගොඩ කාලෙක ඉඳන් මචං ඩ්‍රීම් එකක් තිබ්බා. අද වෙද්දී එතනට ඇවිල්ලා තියෙනවා අපි. ඉතින් සතුටුයි මචං. මෙතනත් පොඩි මම මේ පොඩි ඉස්සරහට හෝප් එකක් තියලා තමයි වැඩ ඉවර කරන්නේ. අතන අපිට සීසන් 2 එකක් ගේන්න පුළුවන්. ඉස්සරහට අපි ඒකත් ගේමු. හරි කාලේ ආවා. අපි වැඩේ කරමු කට්ටියත් එක්කට. මේ වැඩේ මේ ගේම යන්න තමයි ඕනේ. Thank you මචං. Thank you. කතාවේ ආයුෂ් කිවිදු හරි උදාහරණයක් කරනවා. උදේ ඉතින් හරිම සතුටුයි අද. මේක තමයි මගේ පළවෙනි ඩ්‍රාමා එක. මම ඇක්ටිං වලින් ආව පළවෙනි එක. ඒ කියන්නේ මම ජීවිතේ කවදාවත් ඇක්ට් කරලා නැහැ. මේ තමයි ෆස්ට් ටයිම් මම ඇක්ට් කරන. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ සමීර මල්ලිට මම මේක තෝරගත්තට. ඉතින් ඇත්තටම මට හිතෙන්නේ මේක සාර්ථකුනේ මම ඒක ඇක්ට් කරේ මට දීපු සපෝට් එකත් එක්ක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ කිරිය තමයි මාව ඒ චරිතය ඇතුළට දැම්මේ. ඇත්තටම එතනින් පස්සේ මං හිතන්නේ මම රඟපෑවේ නැහැ ඒක ඇස්සේ. ඊට පස්සේ මං ඇත්තටම ඒ කැරක්ටර් එක මට දුන්නට පස්සේ මං ඇඟට දාගත් මුලින්ම මං try කරා ඇක්ට් කරන්න. හරි ගියේ නැහැ. පස්සේ කිරිය කැරක්ටර් එක දැම්මා. ඊට පස්සේ මං ආයෙත් වුණා. ඉතින් හරි සතුටුයි. අද මම දැන් තමයි දැක්කේ අන්තිම එක. මම බලාගෙන හිටිය අවුරුදු ගාණක් තිස්සේ මේක බලන්න. ඉතින් ඇත්තටම සතුටුයි. ක්‍රූ එකයි හැමෝම මාර සපෝට් එකක් දුන්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමීර මල්ලිට මේ වැඩේට මට කතා කරාට. මොකද සමීර මල්ලි මට ඒකට කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. කිසිම මට සුදුසුකමක් තිබ්බෙත් නැහැ සමීර මට කතා කරද්දී. ඉතින් සමීරේ දීපු chance එකෙන් සමීර මං හිතන්නේ ආයේෂ් කියන චරිතය හැදුවා. මට ආයේෂ් වෙන්න පුළුවන් වුණා. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සමීරට, කිරියට සහ දස්සට. මොකද මම චරිත තිබ්බේ. ඒ වගේම අපේ බොස අයියට. ඒගොල්ලෝ තමයි මම චරිත තිබ්බේ. ඒ කියන්නේ මට උනේ මුල ඉඳලම ඇක්ටිං කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ගමන් රඟපාන්න. ඉතින් මම හිතනවා යම් තාක් දුරට මම ඒක කරා කියලා. ඉතින් හරිම සතුටුයි. මම ඒක කරා කියලා මට මාර සතුටුයි. ඇත්තටම මේ අද ගොඩක් සතුටු දවසක්. ක්‍රූ එකක් විදියට ඇත්තටම මේ මාරම මේ සක්සස් වෙච්ච දවසක්. මම හිතන්නේ මේක මේ අපි ගොඩක් මම මේකට එකතු වෙලා අවුරුද්දක් විතර මේ ක්‍රූ එකත් එක්ක වැඩ කරා. ඉතින් මම දැකපු මේ කාරණා කීපයක් කියන්නම්. මොකද මේ ගොඩක් අයගේ මම ඇතුළුව මේකේ වැඩ කරපු ගොඩක් ශිල්පීන්ගේ, ඒ කියන්නේ නළු නිලියන්ට අමතරව මේකේ වැඩ කරපු අනිකුත් සියලුම ශිල්පීන්ගේ මේක කුළුඳුල් වැඩක්. හැබැයි සෙට් එකට ආපු වෙලාව ඉඳලා කිසිම විදියකින් දැනුන්නේ නැහැ මට මේක අඩෝ මේ අලුත් සෙට් එකක් කරන වැඩක්. මේක මේගොල්ලෝ අලුත් එහෙම කිසිම දෙයක් දැනෙන්නේ නැතුව ඇක්ටර් කෙනෙක් විදියට මේ සෙට් එකට ඇවිල්ලිවලා මාර කම්ෆර්ටබල් ඒ වැඩේ කරා. මම හිතනවා මේ මුළු ක්‍රූ එකම මාර විදියට සපෝට් කරා මේ වැඩේ ඇතුළේ. ඉතින් මුළු ක්‍රූ එකටම තැන්ක් යූ. උදේ නැගිටින වෙලාව ඉඳලා ඒක
කියන්න දෙයක් නෑ අපේ අසේල මල්ලි. ඌ මාර සපෝට් එකක් දුන්නේ මට. අවංකව මට අසේල කෝ අසේල ඉන්න අපේ අම්මා අසේල තමා මේ ඇත්තටම අසේල නැත්තම් මේක වෙන්නේ මම දැකපු කෑල්ලක්. අසේල ඇත්තටම අපි උදේ නැගිට්ටෝලා අපේ තේකේ ඉඳලා හැමදේම ළඟට ගෙනත් දීලා මාරම සපෝට් එකක් දුන්නේ. මං හිතනවා අසේල තමයි ඇත්තටම මේකේ මාර රෝල් එකක් ඇත්තේ. ඉතින් සතුටුයි ඇත්තටම මේ මට මේ ඇඬෙන්නත් වෙන ওই මාර සීන් එක. මේ ඒ කියන්නේ ඒ තරමට සතුටුයි. මොකද වැඩ කොච්චර කරත් අර හිතට දැනෙන විදිහේ වැඩක් මේ විදිහට කරාම මාර හැපි එකක් තියෙනවා. සමීර thank you. මාව මං ආවේ වෙන විදිහකට මෙතනට. එතකොට කිරියව දැකලා ඔයා මගෙන් කිරියව දැකලා මාව කිරියට ගන්නවා. ඉතින් thank you. හැමෝටම ජය බත්කූරෝ best. හරි ඊළඟ මම ආරාධනා කරනවා මේ කතාවේ දක්ෂයා දැන් මං හිතන්නේ සීරීස් එක රෙකෝඩ් කළත් අවුරුද්දකට වගේ වෙනවානේ. තාමත් හැබැයි ලොන්ඩි ගහනවා. හරි අපිට ආරංචනා පුංචි අනතුරකට මොකද දෙන්නේ සිදුනා කියලා. මේ දස්සට තමයි ආරාධනා කරන්නේ භාෂිත වීරසිංහ. ලකිරි සවිර අයියේ පොඩ්ඩක් කැඩලා ඉන්නේ පොඩි ඉන්ජර් එකක් වෙලා තියෙන්නේ. සවිර අයියා ඇවිල්ලා දවසක් කිව්වා මේ මල්ලි වැඩක් තියෙනවා මෙහෙම ඔබ තමයි මේන් රෝල් එක අම්මට සිරිමාවද කියලා මම ඇහුවා සවිර අයියාගෙන්. ඒ සවිර අයියා කියලා සාමාන්‍ය කියන්නේ මේ වැඩේ දැන් අපි මෙතනට ඇවිල්ලා මේක බලනකම්ම කියන්නේ මේක වෙයිද නැද්ද කියන සාමාන්‍ය දෙයක් කියනවා විතරයිනේ මිනිස්සු. ඒ වුණාට දෙයක් කරලා පෙන්නන මිනිහෙක් තමයි මේ සමීර අයියා කියන්නේ. අම්මා සමීර අයියේ හිතුවට වඩා 10 ගුණයකින් වැඩේ ලොකුයි. මම හිතන් හිටියේ මෙහෙම දෙයක් හැමෝගෙම පළවෙනි වැඩේ. මගේත් පළවෙනි වැඩේ. වැඩ ගොඩක් අස්සේ තමයි මේක කරේ. මම දන්නවා ඒ කියන්නේ මම වෙනුවෙන් සෑහෙන කාලයක් ගත වුණා මේකේ ෂූටින් ඉවර වෙන්න. නැත්නම් අපිට දවස් 10න් ඉවර කරන්න තිබ්බේකනේ අපිට මේක මාසයක් ඇදුනේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඕනිම දෙයකට මට මේ බත්කුර ටීම් එකේ ඉන්නවා. ඔක්කොටම මං ආදරේ. මේ විශේෂයෙන් කියන්න ඕනි සමීර අයියේ කිව්ව දෙයක් කරලා පෙන්නපු මිනිහෙක් මම මාරම ආදරේ. සමුදය අයියේ හසේල ඔයාලා ඔක්කොම කිව්ද අයියේ මාරම ආදරේ ඔයගොල්ලන්ට. කිරියා සවියා අයියේ මේක මේ විදිහට මට කරගන්න මගේ ළඟින් ඉඳලා මේ වැඩේ කරලා දුන්න. ඒ කියන්නේ කිරියව අපි තෝරගද්දි පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බේ. මං කිව්වා බට සමීර අයියේ කිරියට මූවම ඕනි. මොකද මේ වැඩේ අපිට කරගන්න බලුවා. හරියට කිව්වා වගේම මූවින්ද තමයි වැඩේ මේ ගානට කරගන්න පුළුවන් උනේ. ඉතින් තව වෙලා මට හිටන් ඉන්න මේ කකුල රිදෙනවා. ඒක නිසා බොහොම ස්තුතියි. ඕනිම වැඩකට මම එනවා. අපි ආයෙ මේක මේ විදියට මෙතනින් නවතින්නේ නැහැ. කකුල හදාගත්ත ගමන් වැඩ ටිකට එනවා මම. එහෙනම් ආදරේ. ජය වේවා. එවගේම තමයි අපි බොහොම ස්තුතියි දස්සා. ඊළඟට මේ කතා මාලාව පුරාටම අපි දැක්ක හරි ලස්සන සංගීත අධ්‍යක්ෂණයක්. මම මෙතෙන්ට ඇවිල්ලා මට අහන්න තිබිච්ච ප්‍රශ්නයක් මේ අපේ සමීර අයියාගෙන් මට ඒක අමතක වුණා. මට මැරි තමයි දැන් ඇවිල්ලා මතක් කරේ. මොකද මේ සංගීතය හරි ලස්සනට ගලපලා තිබුණා සහ ඒක නිකන් මම වෙන මොකටවත් අනුමාන කරන්නේ නැහැ. නමුත් අර රූපවාහිනිය නැත්නම් අපි පුංචි තිරේ දැකපු කතා මාලාවකට ආසන්නවම ඒහා සමානව මේකේ සංගීත අධ්‍යක්ෂණය තිබුණා. ඔබට මෙතන බලද්දිත් ඒක ඔයාලට දැනෙන්නේ නැති. ඒ නිසා මම හිතනවා ඔහුගෙනොත් වචන ටිකක් අහන්න තිබ්බනම් හොඳයි කියලා. මේ බලංගොඩ චරිත. ඒකයි අපි අභිමාණයෙන් කතා කරන්න ඕනි. මේ ආරාධනය මලිත විරාජ් බණ්ඩාර ඔබටයි කතා කරන්නේ. කතා කරන්න ලැස්තිලා අපු ගමනකුත් නෙවෙයි. දැන් මෙතනදී කිව්ව වචනයක් කතා කරමු කියලා ඉතින් මම කල්පනා කරා මේ ඇත්තටම මෙතන ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම ගිය සැරේ නම් මචං
මලකෙලියයි එකේ අපි සීසන් එකේදී පොඩ්ඩක් ඇවිල්ලා ලොකේෂන් වලට ඇවිල්ලා ෂූටින් එක දෙකකට විතර ගියා බොසා. අපි මමත් පොඩ්ඩක් කෑල්ලක ගත්තා සමීර. හැබැයි මේකෙදී වැඩේ තියෙන්නේ මට එක එක වැඩත් එක්ක කොහොම හරි මේකෙදී ලොකේෂන් එකකටවත් එන්න බැරුණා. ඉතින් මචං උඹලා කවුරුත් මන් දැකලවත් තිබ්බේ නැහැ. මම දැන් ඇවිල්ලා මේ අපේ බට්ටා මචං මම උඹට මෙහෙම කරා උඹ මාව දන්නේ නැහැ. මට මතක උඹ මං උඹව දන්නවා වගේ. ඒ කියන්නේ මට දැකලා එඩිට් එකේදී මම බලලා මචං හැමෝම මට සමීප චරිත වෙලා හිටියේ. ඉතින් මම මුලින්ම කියන්න ඕනේ මේ සමීර මම මතක් කර අපි 2019 20 විතර ඉඳන් තමයි වැඩ කරන්න පටන් ගත්ත එකට. ඉතින් කම් දෙකක් කරා ඔයා. මලකෙලියයි එක කරා දෙක කරා. දෙකේදී අපි තව පියවරක් උඩට ගියා. ඊට පස්සේ මට කතා කරලා කිව්වා මචං තව වැඩක් තියෙනවා. මලකෙලිය දෙකේදී පොඩ්ඩක් ඔෆ්සෙට් ගිහලා හිටියේ ආයෙ වැඩක් කරනවද නැද්ද කියලා කල්පනා කර හැබැයි ඒවා කොහොම හරි ටීම් එකක් හොයාගෙන කතා කරා තව වැඩක් තියෙනවා හැබැයි මචං මේක පොඩි මලයාලම් වයිබ් එකේ වැඩක් එන්න ඕනි කියලා. ඒතර මචං ඔබ මට ලොකු අභියෝගයක් දුන්නා. ඉතින් ඇත්තටම මම මගේ මියුසික් ශානරේ පොඩ්ඩක් වෙන තැනක තියෙන්නේ. ඔබ තමයි මචං මගේ ලොක් එක කඩලා මියුසික් ඩිරෙක්ටිං වල වෙන තැනකට මාව ගෙනාවේ කියලා මම කියන්න කැමතියි. ඇත්තටම මම හිර වෙලා හිටියේ එක තැනක. ඔබ මට ඒ කියන්නේ මචං ඇත්තට මේකස්සේ මූයිමයි ඒ කියන්නේ මේ සොමිය මේ ජොලිය මේ වලි ආස්සේ තමයි මේ වැඩේ ලස්සන උනේ. බැන ගන්නවා. අන්තිමට කියනවා මං අතහැරලා දානවා බං ආයෙ කරන්නේ නැහැ මම මහාන වෙනවා. හරිද? එයාලා මූ එහෙම තමයි වැඩේ කරගන්න එපේ කොහොම හරි. ඉතින් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම අපේ කවුද මේ සංජය මචං 16 වෙනි එපිසෝඩ් එකේ අපි බලපු එකේ අර හෑන්ඩ් හෙල්ඩින් ෂොට්ස් ටික ලෝ ඇන්ගල් එකෙන් ගහපු ඒක බලලා තමයි මම පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් වැඩේ පටන් ගත්තේ. මට මූඩ් එක ආවේ ඒක බලලා. ඇත්තටම මචං නෙක්ස්ට් ලෙවල් අර මලයාලම් කියන එක තේරෙන්න පටන් ගත්ත එතනින්. ඉතින් මම වැඩිය දැන් කතා කරන්න යන්නේ නැහැ නිකන් කතානායක වෙනවනේ. මේ එක්කෙනෙක්ට තව ක්‍රෙඩිට් එකක් යන්න ඕනේ. හර්ෂර මල්ලි පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕවා පෙන්නන්න ඕනේ. ඇත්තටම මම සෑහෙන බිසි වෙලා වැඩ ටික අමාරුවෙන් මැනේජ් කරගෙන යන අතරතුරේ මං හිරම වෙන තැන්වල සමහර සින්දු කෑලි එතකොට මෙලඩීස් මික්ස් මාස්ටරින් වගේ වැඩ ටිකක් මට කරලා මේ වැඩෙන් මගේ මියුසික් ඩිරෙක්ෂන් වැඩෙන් 120ක් විතර අදලා දුන්නේ මේ හර්ෂණ මල්ලි. ඉතින් මෙයා ගොඩක් හොඳ දක්ෂයෙක්. මේවත් කතා කරන දවසක් අපි කතා කරමු. ඔව් මේ මමත් කලින් වැඩ කළ තිබි ගම් දෙකක් එක්ක සමීරයත් එක්ක ඊට පස්සේ මට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මලිතය තමයි එතනින් එහාට මලකෙලිය සීරීස් ටික ඔක්කොම මියුසික් හදගෙන ගියේ. මට මේකදී ආය පොඩ්ඩක් සම්බන්ධ වෙන්න ලැබුණා. මේකේ අර මේ ට්‍රැක්ස් වල වැඩ ටිකත් එක්ක. ඒකෙදි තමයි මම ආයේ කොහොම හරි මේකට සම්බන්ධ වුනේ. ඉතින් බොහොම ස්තුතියක් දෙනවා මලිතයටත් සමීරයටත් මාත් එක්ක වැඩ කරලා මම සම්බන්ධ කරගත්තා. ස්තුතියි. තව මෙතන නැති කීප දෙනෙක් ඉන්නවා මගේ මියුසික් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක වැඩ කරපු. අද එන්න බැරි වුණා. එයාලා ඔක්කොම මතක් කරන්න ඕනේ. හරි නෑනේ මචං නේ. එතකොට මේ අපේ සල්වත් මතක් කරන්න ඕනි සරම කරට එකේ වෝකල් කරපු එකන. එතනින් එහාට අපේ තව කවුද බෙන්ජා මතක් කරන්න ඕනි. බෙන්ජාට අද හදිසියක් නිසා එන්න බැරි වුණා. මගෙත් එක්ක එන්න හිටියේ. ඉතින් හැරෙම අපේ රැප් එක කියපු ප්‍රධාන නළුවා සහ මේ ප්‍රධාන නළුවාගේ දෙවෙනි අයියාද? දෙවෙනි අයියා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි මචං මාව සම්බන්ධ කරගන්න ලැබුණේ. කායේ මහාන වෙන්න හදන්න නැතුව ඊළඟ වැඩේ අපි කරමු කියලා මම බලාපොරොත්තු වෙකින්නවා. එළන් ජය වේවා. දැන් මේ ෆිල්ම් එක ඇත්තටම දැක්කට පස්සේ මේකේ තියෙන සමහර දෙපස් සමහර ටැන් දැක්කම මට මේ හුරු පොඩි කොල්ල දෙන්නගෙන් ඒ දෙපස් පේන්නේ නැහැ. එතකොට මේ මම දන්න එච්චර ගැඹුරට මේක රචනා කරන්න සමහර දැන් අර ලස්සනට ගලපන සමහර දෙපස් මේ විදිහට තාත්විකව ගේන්න මොන වගේ ටැලන්ට් එකක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් රූපේ දැක්කට පස්සේ. ඇත්තටම බත්කූරු ගැන මොකද හිතෙන්නේ කියලා ඇහුවොත් ඒක අපි තමයි ඔයගොල්ලන්ගෙන් අහන්න ඕනි. මොකද මේකේ සම්පූර්ණ අයිඩියා එක ඉස්සලාම තිබ්බේ අපේ ඔළුවේ. ඊට කලින් බේසික් අයිඩියා එක තිබ්බේ සමීරගේ ඔළුවේ. මේක රචනා කරපු නිසා කතාව ගැන අපිට දල අදහසක් වගේම ඊළඟට වෙන්නේ මොකක්ද කියන එකෙත් අදහසක් තියෙනවා. ඕගොල්ලෝ තමයි දන්නේ කොහොමද කතාව. දැන් මේ මම මෙහෙමගේ ප්‍රශ්නයක් අහුවොත් ඉතින් සම්පූර්ණ තිර රචනය කරලා මේක ඉස්සරහට ෂූට් කරගෙන යද්දි හදාගෙන යද්දි මැදදී යම් කිසි තැන් වෙනස් කරන්න සිද්ධ වුණාද? ඒ වගේ මොන හරි වෙනස්කම් වුණාද? ඔව් වෙනස්කම් කරන්න සිද්ධ වුණා අම්බානේට. අම්බානේට කියන්නේ මේ අපි දවස් කොහොම සති 2 3 4 5
වෙනස්කම් කරා. වෙනස්කම් කළා ඊට පස්සේ ආයි සමීර අයියර දුන්නාට පස්සේ ආයි වෙනස් වෙනවා. ඒ විදිහට අපි මාස ගාණක් මේ ඕකේ මේ ස්ක්‍රිප්ට් එක වෙනස් කරා. වෙනස් කළා තමයි ඔය හොඳම ස්ක්‍රිප්ට් එක අන්තිමට එළියට දැම්මේ. අපි සමහර තැනක දැක්ක මේ රැඩිකල් පොලිටික්ස් අයිඩියා තියෙනවා. දේශපාලනය ගැන යම් කිසි දේවල් මේකට ඇතුළත් කරලා තිබුණා. ඒකට ඒ ගැන කීමත් මේක හරි ලස්සනට ගලාගෙන ගියා. ඒක ගැන මොකද හිතෙන්නේ? මේ වගේ දේවල් දාන්න හිතුනේ අය කතාවට. ඒක ඕගොල්ලන්ගේ අදහසක්ද නැත්නම් සමීර අයියාගේ අදහසක්ද? සමීරගේ කිසිම අදහසක් තිබ්බේ නැහැ දේශපාලනය ගාව ගන්නවත්. මේ කතාව ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඇත්තම කතාව. මෙතන ඉන්න ගොඩාක් කට්ටිය දන්නේ නැතුව ඇති. ඉස්ලාම කතාව පටන් ගත්තේ ගැරේජ් එකක වැඩ කරන කොල්ලෝ දෙන්නේ ජපාන් යන්න හීන දකින්න කොල්ලෝ දෙන්නේ. ඌ ජපාන් යන්න කොහොමද ගේමක් ගහගන්නේ කියන එක තමයි බේසික් අදහස. ඕක අපි තුන් දෙනාම මායි සංකමල්ලි සමීරයි කතාව දිගින් දිගට ලියාගෙන යද්දි දන්නේම නැතුව දේශපාලනය මිතුරුකම හතුරුකම සේරම කතාවට එකතු වුණා. එතකොට තිරරචනය එක්කෙනෙක් දාලා අදහසක් නෙවෙයි කටට එකතු වෙලා ගත්ත දෙයක්. සමස්තයක් විතර මම අවසාන වශයෙන් අහන්නම්. දැන් ඉස්සරහට මේකේ දෙවෙනි කොටස අපි දැක්කා මේකේ පෙන්ඩින් කියලා දානවා. එතකොට මේ වෙනකොට දෙවෙනි කොටස සඳහා දේවල් රෙඩි වෙලාද මයින්ඩ් එකේ තියෙන්නේ නැත්නම් ලියලාද තියෙන්නේ? මොකද ඒකේ තත්ත්වය? අපි ගොඩාක් දුරට මේකට රෙඩි වෙලා ඉන්නේ. දෙවෙනි කොටසට කොහොමද රෙඩි වෙලා ඉන්නේ? කට්ටියගේම ඔළුවල තියෙනවා අපි දෙන්නගේ සමීර අයියාගේ ඔළුවල තියෙනවා මේ දෙවෙනි කොටස ගහන්නේ කොහොමද කියලා. දෙවෙනි කොටස මීට වඩා කොහොමත් හයිප් එකක් ගහලා ගහන්න ඉන්නේ. මේ අපි ඉස්සරහට බලමු. අනිවාර්යයෙන්ම. එතකොට මේක ඔයගලගේ පළවෙනි තිර රචනයද නැත්නම් ඊට කලින් තිර රචන කරලා තියෙනවද? අපි ඒක ගැන කතා කරමු. සමීරයි මායි 2018 නම් තිර රචනය අධ්‍යක්ෂක විතර සම්බන්ධ වෙන්නේ. සංකමල්ලියම මේ කතාවේදී තමයි ජොයින් වෙන්නේ. ඊට කලින් අපි කරපු නැති ස්ක්‍රිප්ට් තව ගොඩාරියක් තියෙනවා. ඒ වගේම බත්කූරෝ සීසන් 2 ගැනත් අපි හිතලා තියෙන්නේ. අනිවාර්යෙන්ම එහෙනම් අපි ඉස්සරහට ලස්සන වැඩ කොටසක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මග බලාගෙන ඉන්නවා. මෙතනින් එහාට ගිහිල්ලා ඔය ෆිල්ම් එක වගේ ස්ක්‍රිප්ට් එකකුත් පොඩ්ඩක් ලියලා අපිට මේ බලංගොඩ කොල්ලෝ ටික දාලා ලස්සන ෆිල්ම් එකකුත් හදන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහ වැඩ කටයුතු ටික සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. ජය වේවා. බහුමානිකයා පේජ් එක පටන් අරගෙන අවුරුදු එකමාරක් විතර යද්දී සමීරව කන්ටැක්ට් කරගන්නවා. කන්ටැක්ට් කරලා අපේ රීල්ස් දාලා දෙන්න. මෙහෙම ඇත්තටම අපිට ඒකට කියන්නේ ෆන්ඩ්ස් ඇතුළේ කර වැඩක් නෙමෙයි සපෝට් එකක් විතර දාලා දෙන්න වගේ දෙයක් තමයි රික්වෙස්ට් එකක් ආවේ. ඊට පස්සේ සමීර මලකේල සීරීස් එකේ බහුමානිකයා ලේබල් කරනවා ඔෆිෂියල් සෝෂල් මීඩියා ඇඩ්වර්ටයිසර් කියලා. මටත් මලකෙලියයි කියලා එතකොට තමයි ඔළුවට සෙට් වුණා. ඇත්තටම අපි එහෙම එකක් නේද කරලා තියෙන්නේ කියලා. එතනින් පස්සේ මම හිතන වෙබ් සීරීස් 5ක 6ක විතරම YouTube එකේ තියෙන ඔෆිෂියල් සෝෂල් මීඩියා ඇඩ්වර්ටයිසර් කියන ටයිටල් එක අපිට ගන්න පුළුවන් වුණේ ඒ සමීර මට අයිඩියා එක දුන්න නිසා. ඉතින් ඒකත් එක්කම දැන් නම් මම පේජ් එක ලොකුවට මේන්ටේන් කරන්නේ නැහැ. මගේ මල්ලි තමයි බලාගෙන යන්නේ ඒක. එතකොට මගේ මේ අලුත් වැඩේ ස්නැප් වැඩේ පටන් ගත්තෙත් ඉතින් සමීරගේ තිබ්බ කන්ටැක්ට් එක ඇතුලේ සාමාන්‍ය හුඟක් පොඩි බජට් එකකට ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේස්මන්ට් කරලා දෙන්න සමීර කැමති වුණා. ඉතින් thank you මචං. අනිවාර්යෙන් ඊළඟ ඉස්සරහට වැඩක් කරගෙන යමු. ඉතින් ඒක නිසා අපි ස්නැප් එක ප්ලේස් කරා. ඊට පස්සේ ඒ ඇඩ් එක හදද්දී ඇඩ් එකේ ක්වොලිටි එක කොහොමද දෙන්න ඕනේ ඊට පස්සේ රැප් පාර්ට් එකක් මේක කරන්න අයිඩියා එක කියන්නේ ඇඩ් එකේ පවා ඇඩ්වර්ටයිස්මන්ට් ඩිරෙක්ෂන් එක පවා කරේ සමීර. thank you. ඒකත් නිකන් ඔහේ දාපු ඇඩ් එකක් නෙමෙයි සමීරගේම අයිඩියා එකකට කරපු ඇඩ් එකක්. ඉතින් එච්චරයි කියන්න තියෙන. අනිවාර්යෙන් අපි සීසන් 2 එකේ හම්බ වෙමු. එහෙනම් thank you. කියලා කියන්නේ මම හිතන විදිහට මේ වර්තමානයේදී මම උඩ තියෙන වැඩි නම් ඔයාට බරයි පාත් කරගන්න. හරිද? මෑත කාලයේ වර්තමානයේ තුල මේ ශ්‍රී ලංකාව තුල මේ වගේ ෆිල්ම් එකක් අධ්‍යක්ෂණය කරන්න ඩිරෙක්ට් කරන්න පුළුවන් වයසින් ලාබාලතම නැත්නම් තාරුණ්‍යයේ සුපිරි චරිතයක් නැත්නම් එකම චරිතයකවත් මම හිතන්නේ මම වැරදි නෑ. අපි කියන්නේ ඉන්න අධ්‍යක්ෂකවරු. නමුත් මේ තරම් ග්‍රේට් විදිහට ඒ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ඒක ඉතින් අපි වැඩකට දෙන කැපැසිටි එක තමයි ඒක. ඒ කියන්නේ අපි වැඩකට කොච්චර මහන්සි වෙනවද කියන එකත් එක්ක තමයි මේකේ අවුට්පුට් එක එන්නේ. ඉතින් මේ මට කියන්න තියෙන්නේ අපිට තිබ්බ පාසුකම් දේවල් ටිකත් එක්ක කරන්න පුළුවන් උපරිම වැඩක් කරා කියන එක තමයි. ඔව් මේ
අපි දැකපු දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ රූගත කිරීම කරද්දී ගොඩක් වෙලාවට වෙහෙසිච්ච විදිය, දඟලපු විදිය නේද? ඒක නිකන් හරි අමාරු වැඩක්, මේක ලේසි නෑ. ඒතර ඒක ඇතුලේ ඔබ ජීවත් වුණා. මේ මාස කිහිපෙකට අපි දැක්කා. මොකද ඔබ අපේ ගමත් තෝරගෙන තිබ්බ මේකේ යම් රූගත කිරීම කරන්න. ඒතකොට අපි ඒක දැක්ක ඇස් දෙකෙන්. ඒ නිසා මටත් වාසනාව ලැබුණා සමහර අවස්ථාවන් කියලා බලාගෙන ඉන්න. ඒ නිසා ඔබට ස්තුතියි. ඒකට මම ඒකටත් thank you කරනවා. ඉස්සරහට මේකේ දෙවෙනි කොටසක් එනවා කියලාත් කියනවා. මම ඊට කලින් මෙහෙම එකක් අහනවා. ෆිල්ම් එකක් එහෙම හදන්න අදහසක් නැද්ද? අයිඩියාස් තියෙනවා. හැබැයි ඊට කලින් තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේ TV සීරීස්, ඒ කියන්නේ වෙබ් සීරීස් කරලා ඇති වෙන කාලෙක ෆිල්ම් එකකට යනවා. ඇත්තටම මේකෙදි මම තෑන්ක් කරන්න ඕනේ මේ වැඩේ කරගන්න මට ඇත්තටම මේක මාව විශ්වාස කළා මේක ප්‍රොඩියුස් කරන්න සල්ලි දැම්මේ ඉසුරු පතිරණගේ. ඊට පස්සේ අපේ දුමින්ද අයියා, දුමින්ද රත්නායක, ඒගොල්ලෝ හින්දා තමයි, ඒ කියන්නේ ඒගොල්ලෝ මාව මේ විශ්වාසය තියලා මේකට මුදල් යොදවපු හින්දා තමයි මේ වැඩේ මේ විදියට එළියට එන්නේ. ඒ වගේම ක්‍රූ එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. කට්ටියම කැපවීම 100% තිබ්බින්ද තමයි මේ වැඩේ අද මේ එපිසෝඩ් 16කින් YouTube එකට රිලීස් වුනේ. හරි, අපි තවත් මේකේ දෙවෙනි කොටසත් යනවා. ඒ අතරතුර තවත් වැඩ කොටසක් කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දක්ෂ ගොල්ලෝ ටික මේ විදිහටම ආරක්ෂා කරගෙන අපි අනිවාර්යෙන්ම මම හිතන්නේ මේ කොළඹට යන්නම ඕනිම නෑ දෙයක් කරන්න කියන එක. අපි ගොඩක් වෙලාවට අපි කොළඹ තමයි ගොඩක් දේවල් එක්තැන් වෙලා තියෙන්නේ. හැබැයි බලන් මේ වගේ ගමක ඉඳලා වැඩක් කරන්න පුළුවන් කියන එක ඔබ පෙන්නලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා පුළුවන් නම් මේ කොළඹට ගිහිල්ලා ඒ පැත්තේ මේක මෙව කරනට වැඩිය බලංගොඩ ඉඳලාම ඔබ මේ වගේ දෙයක් ඉස්සරහට අරගෙන යනවා කියන යනවා නම් ඒකට මාත් කැමති, මේ කට්ටියත් කැමති. ඒ ගැන මොකද හිතන්නේ? අදහසක් තියෙනවද යාර? ඇත්තරම් මචං, ඒ කියන්නේ මේ මං ආසයි මේ බලංගොඩට ආසයි. ඇත්තටම ඔළුවට මා රිලැක්ස් එකක් තියෙන මචං, දෙයක් ගැන හිතන්න. ඒකට ඔක්කොම ඇත්තටම මා රිලැක්ස් එකක් තියෙනවා. ඒකත් එක්කම ඉතින් අපිට ඇත්තටම පුළුවන් නම් කියන්නේ කොළඹම නැතුව අපි වැඩක් ලියද්දි ඒකට අදාළ ලොකේෂන් වලට ගිහින් කරගන්න පුළුවන් නම් අපි ඉන්නේ කොයිද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි මචං වැඩක් කරන්න. අනිවාර්යයෙන්ම දක්ෂයෝ ටිකක් ඉන්න නිසා මං හිතනවා තැන අදාළ නැහැ. වැඩ ටිකත් එක්ක වැඩේ කරන් යන ඉඳලා තියෙන අපි සුබවතනවා ඉස්සරහට මීට වැඩිය සුපිරි වැඩක් කරන්න. ඔයාලට ශක්තිය දැනෙන්න ලැබෙන්න කියලා අනිවාර්යයෙන්ම ජය වේවා.